ඔන්න මචං අද ආවා කොරියාවේ තැපැල් කන්තරුවට ආවා. ගුවන් තැපෑලෙන් පෙට්ටියක් යවන්න තමයි ආවේ. බලමු අපි කොහොමද යවන්නේ කියලා. ඒක තමයි අද යවන්න තියෙන පෙට්ටිය. ඉස්සෙල්ලාම ෆෝම් එක පුරව ගන්න. යවන්න බලන්න කොහොමද පුරව ගන්න. තුන්ජාටියන්ලු මේක මචං හරි මුතුන් බාණ්ඩ ප්‍රවාහනය කරලා කියලා දාමුනි කරන්නේ මේක ලිවිල එක නේ මැද්දි. ඉස්සෙල්ලා බාණ්ඩ එක බලමු. ආයෙ ලියන විදිහ බලන්න. ඉස්සෙල්ලාම චුනා බලමු. ඒක නෙමෙයිද දෙන්නේ නෝනේ. දුරකථන අංකය ලියන්න ඕනේ. අනිසාර කියලා දාන්න බෙදෙන්නේ නේ බා. ලබා ගන්න කෙනාගේ. අනිසාර කියලා ගන්න. පාලා බින්දුව තුනා බොන එක ඉස්සරහා ලියන ඊට පස්සේ ෆුල් නේම් එක. ඊට පස්සේ ඇඩ්‍රස් එක. ඊට පස්සේ පෝස්ටල් කෝඩ් එක එතන අදාළ ස්ථානයේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ පද්දන් සරා යවන කෙනාගේ තුනා බොන එක දුරකථන අංකය ලිව්වා. ඊට පස්සේ ෆුල් නේම් එක. ඊට පස්සේ ආයෙ ඇඩ්‍රස් එක ලියනවා. ඊට පස්සේ නගරය ලියනවා. නගරය. ප්‍රම් බොන තැපැල් අංකය. නරා නේද මගේ නම්බර් එක කොහොමද තියෙන්නේ රට ලියනවා අවුලක් කෙනෙක් මේ බඩ ඊට පස්සේ ඉතුරු ටික පුස් එකෙන් කරන්නේ ඊට පස්සේ ලිපි ලේඛනයක් යවනවා නම් මෙතන ලිපි ලේඛනයක් යනවා නම් ඊට පස්සේ පොණනන් කෙනාගේ යවන කෙනාගේ තුනාපුනේ දුරකථන අංකය ඊට පස්සේ ආයෙ නම ලියනවා තුසෝ එක ලිපිනේ ලියනවා ඊට පස්සේ පෝස්ටල් කෝඩ් එක ඊට පස්සේ ඊමේල් ලිපිනේ ලියනවා ආයි පද්නන්තරම් යවන කෙනාගේ තුනා බොන එක දුරකථන අංකය ලියනවා ඊට පස්සේ ඊරම් එක නම තුසෝ ලිපිනේ ඊට පස්සේ නගරය තැපැල් අංකය ඊට පස්සේ රට පෝස්ටල් කෝඩ් එක තැපැල් අංකය ඒ ටික ලිව්වා පෙට්ටියක් යවනවා නම් එහෙමයි නැත්නම් ලිපි ලේඛනයක් යනවා නම් ඒ ටික අදාළ පුරවලා මෙතන ඉස්සෙල්ලාම යන්න ඕන නම්බරයක් ගන්න යන්න ඕන නම්බරයක් ගන්න තියෙන මෙතනින් ගන්න තියෙන නම්බරේ. මෙතනින් නම්බරයක් අරගෙන පියෝගන්නේ 언제까지 ඊළඟ තරාදී උඩින් තියෙනවා. ඊපස්සේ ආයෙ දුන්න මේක කොලේ දුන්න ඇතුළට. කොලේ තරාදී උඩ කියලා තියෙන්නේ දැන් ඇතුළට යවන්න තියෙන්නේ. එහෙනම් බයි. අතුට්ටක් වෙලා ඉන්නවා. අඩේ ගෙහුවම දැන් එනවා. මට දෙන්න. සම්පේවල හෙජ්ජිසයෝ. සම්පේවලිය. අම්මට හිමාන් දාතරනේ. දැන් හරි දැන් වැඩ ටික ඉවරයි. දැන් ඔන්න වාඩ් එකත් ගහලා ඉවරයි ඔක්කොම කරලා දැන් ඔන්න පෙට්ටිය දැන් කට්ටිය අරගෙන ආවි. නේද? නෑ වැඩ ටික ඉවරයි. මම ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.